හෙලෝ ගයිස් ඔයගොල්ලන්ගේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලන්ට අරන් ආවේ 2019 දී රිලීස් වුණු Captain Marvel කියන මූවි එක. හැබැයි මේ මූවි එක අපි කලින් බලපු මූවිස් වලට වඩා ගොඩක් විශේෂයි. ඒ මොකද කිව්වොත් ලෝකයක්ම දන්න Marvel ලෝකයේ සුප්‍රසිද්ධ චිත්‍රකතා නිර්මාතෘ ස්ටැන්ලි රංගපාන මේ මූවි එක එයාට රංගපාන්න පුළුවන් වෙන අන්තිම මූවි එක වෙනවා. ඒක නිසා ස්ටැන්ලිට ගෞරවයක් වශයෙන් හදපු මේ මූවි එක අපි Avengers movie series එක බලන්න කලින් බලන එක ගොඩක් වැදගත් දෙයක් වෙනවා. මොකද මේ මූවි එකේ තමයි ෂීල්ඩ් එකේ ප්‍රධානියා නික් ෆියුරිට හිතෙන්නේ මේ ලෝකේ බේරගන්න Avengers කියලා වීරයෝ කණ්ඩායමක් හදුවනම් හරි කියලා. හැබැයි ඊට කලින් අද කතාවට ලැබිලා තියෙන රේටින්ග්ස් ගැන කතා කළොත් 10න් 6.8ක IMDb එකක් වගේම 100ට 79ක් වගේ සාමාන්‍ය Rotten Tomato එකක් මේ මූවි එකට ලැබිලා තියෙනවා. ඒ වගේම අද කතාවට යන්න කලින් ඔයගොල්ලෝ අපේ කොස්සරිමියා YouTube channel එකට අලුතෙන් ආපු අමුත් එක්න ඔයගොල්ලන්ට පුළුවන් පහළ කළුවට තියෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඒක සුදු කරලා අපේ channel එකට එකතු වෙන්න. ඒ වගේම අද වීඩියෝ එකට ඔයගොල්ලන්ගේ වටිනා like එකකුත් දාන ගමන් අපි යමු අද කතාවට. ඔන්න අද කතා පටන් ගන්නේ කැප්ටන් මාවල් දූවිලි වලාවක් අතරින් නහයෙන් ලේපෙරාගෙන නැගින සීන් එකකින්. එතනදී අපිට පේනවා එතන කැප්ටන් මාවල්ට අමතරව තව ගෑනු කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි ඒ වෙලාවේදී දූවිලි වලාවක් මැද්දෙන් එන මිනිස්සෙක් කැප්ටන් මාවල්ට තුවක්කුව දික් කරනවත් එක්කම කැප්ටන් මාවල් ගැසිලා ඇහැරෙනවා. ඊළඟ සීන් එකේදී පේනවා කැප්ටන් මාවල් දැන් ඉන්නේ හාලා ග්‍රහලෝකයේ ක්‍රීන් අගනගරේ කියලා. මේ වෙලාවේදී කැප්ටන් මාවල් යනවා එයාගේ කමාන්ඩර් හම්බ වෙන්නේ. ඉතින්දී එයා කියනවා ආයෙමත් මට අර තේරුමක් නැති හීන පේනවා. ඒක නිසා අපි පොඩ්ඩක් සටන් පුහුණු වෙන්න යමුද කියලා. ඊට පස්සේ සටන් පුහුණු වෙන ගමන් ඉන්න කැප්ටන් මාවල්ට කමාන්ඩර් කියනවා ඔයාට ඔය හීන පේන එක නතර කරගන්න ඕනේ නම් ඔයාගේ අතීතයේ අමතක කරලා දාන්න ඕනි කියලා. ඒත් කැප්ටන් මාවල් නම් කියන්නේ එයාට එයාගේ අතීතය ගැන මෙලෝඩියක් මතක නැහැ කියලා. ඉතින් කමාන්ඩර් කැප්ටන් මාවල්ට උපදෙස් දෙනවා එයාගේ ශක්තිය පාලනය කරගන්න හුරු වෙන්න කියලා. හැබැයි ඒ වෙලාවේදී කමාන්ඩර් කැප්ටන් මාවල්ගේ මූණට පාරක් දෙනවා. ඒකට තරහ යන කැප්ටන් මාවල් කමාන්ඩර්ට පාරක් දෙනවා ඈතට විසිකලා යන්න. ඔන්න ඊට පස්සේ සීන් එකේදී පේන්නනවා කැප්ටන් මාවලුයි කමාන්ඩරුයි ට්‍රේන් එක යන සීන් එක. එතනදී කැප්ටන් මාවල් අහනවා ඔය කවුරුවත්ම උත්තරීතර බුද්ධිය කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා දැකලා නැද්ද කියලා. එතකොට කමාන්ඩර් කියනවා අපේ යටිහිත තමයි උත්තරීතර බුද්ධියේ ස්වරූපය අරගන්නේ. ඒක නිසා හැම ක්‍රී කෙනෙක්ටම Tamanට ආවෙනික පුද්ගලෙක්ව පේනවා කියලා. හැබැයි මේ කතාවයිදී අපිට තේරෙනවා කැප්ටන් මාවල් කියන්නේ ක්‍රී වර්ගයේ කෙනෙක් කියලා. ඔන්න ඊළඟ දවසේ කැප්ටන් මාවල් යනවා උත්තරීතර බුද්ධියත් එක්ක සම්බන්ධ වෙන්න. එතනදී අපිට පේනවා කැප්ටන් මාවල්ට උත්තරීතර බුද්ධිය විදිහට පේන්නේ කතා පටන් ගද්දිම හිටිය අර ගෑනු කෙනා කියලා. මේ ගෑනු කෙනා කැප්ටන් මාවල්ට කියනවා කාලයක් තිස්සේ ඉඳන් මේ ස්ක්‍රල්ලා කියන වර්ගය අපිට ලොකු තර්ජනයක් වෙලා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ හදන්නේ හිමින්සරේ අපි අතරට ඇවිත් අපේ ග්‍රහලෝක අයිති කරගන්න කියලා උත්තරීතර බුද්ධිය කැප්ටන් මාවල්ට කියනවා. මේක අහන් ඉන්න කැප්ටන් මාවල් එයාට කියනවා මට ඕනේ ඔයගොල්ලන්ට උදව් කරන්න කියලා. මේක නිසා ඒකට අවසර දෙන උත්තරීතර බුද්ධිය ඊළඟ මිෂන් එක හොඳින් කරන්න කියලා කැප්ටන් මාවල්ට සුබ පතනවා. ඔන්න ඊළඟට කමාන්ඩර්ගේ ටීම් එක මිෂන් එකකට යන්න ලෑස්ති වෙනවා. එතනදී කමාන්ඩර් කියනවා ඒගොල්ලන්ට ටෝෆා කියන ග්‍රහලෝකයට ගිහිල්ලා ඒකේ ඉන්න සෝලාර් කියන ඒගොල්ලන්ගේ ඔත්තුකාරයව මුදවා ගන්න ඕනි කියලා. හැබැයි දැනටමත් ඒ ටෝෆා ග්‍රහලෝකේ ස්ක්‍රල්ලා ආක්‍රමණය කරලාලු තියෙන්නේ. මේක නිසා ඒගොල්ලන්ට නොදැනෙන විදියට මේ මිෂන් එක කරන්න ඕනේ කියලා කමාන්ඩර් එයාගේ ටීම් එකට අණ දෙනවා. ඔන්න ඊට පස්සේ ටෝෆා ග්‍රහලෝකයට යන මේ කට්ටිය සෝලාර් හොයාගෙන යන්න පටන් ගන්නවා. හැබැයි මේගොල්ලෝ ඒ ග්‍රහලෝකයට ගියපු එකෙන් ඒ ග්‍රහලෝකයේ ඉන්න ටෝෆා ජනතාව ටික කලබල වෙනවා. මේක නිසා කමාන්ඩර්ගේ ටීම් එකේ ඉන්න මිනර්වා ඈතින් ඉඳන් මේ කට්ටියට වෙඩි තියන්න හදනවා. හැබැයි ඒත් එක්කම ඒගොල්ලන්ගේ ටීම් එකේ කෙනෙක් මිනර්ව නවත්තනවා. ඒත් මිනර්ව ඈත බලද්දී එයා දකිනවා එයාගේ ටීම් එකේ කෙනා ඈතින් ඉන්නවා කියලා. මේක නිසා මිනර්ව එයා ගාව ඉන්න කෙනාට වෙඩි තියලා දානවා. බලද්දී ඒ වෙස්මාරු කරගත්තු ස්ක්‍රල් කෙනෙක් මේ වෙලාවේදී සෝලාර් හොයාගෙන යන කැප්ටන් මාවල්ට සෝලාර් හම්බ වෙනවා. මේ අතුරුතුර ටෝෆා ජනතාව විදියට විශ්වලාගෙන හිටිය ස්ක්‍රල්ලත් කමාන්ඩර්ගේ ටීම් එකට පහර දෙන්න ගන්නවා. මේත් එක්කම සෝලාරුත් කැප්ටන් මාවල්ට කරන්ට් එකක් අල්ලලා එයාව සිහි නැති කරලා දානවා. බලද්දි සෝලාර් කියන්නේ ස්ක්‍රල් කෙනෙක්. ඔන්න ඊළඟ සීන් එකේදී කැප්ටන් මාවල්ගේ අතීතේ වෙච්ච සිද්ධි වගේ පේන්න පටන් ගන්නවා. හැබැයි ඒක මතකක
අර යාට කලින් පෙනුණු ගෑනු කෙනෙක් ඉන්නවා කියලා අපිට පේනවා. එතනදී අපිට දැනගන්න පුළුවන් වෙනවා ඒ ගෑනු කෙනාගේ නම ඩොක්ටර් වෙන්ඩි ලෝසන් කියලා. මේත් එක්කම කැප්ටන් මාවල්ට සිහි එනවා. බලද්දි ස්ක්‍රල්ලා එයාව අල්ලගෙන එයාගේ පරණ මතකයන් ඇතුළේ තියෙන මොනවදෝ දෙයක් හොයන්න try කරනවා. බලද්දි ස්ක්‍රල්ලාට ඕනලා තියෙන්නේ ඩොක්ටර් ලෝසන් ඉන්න තැන හොයාගන්න. හැබැයි මේ වෙලාවේදී කැප්ටන් මාවල් එයාව හිර කරලා තියෙන මාංචු කඩාගෙන එතන ඉන්න අයට ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ කැප්ටන් මාවල් ඒ ස්ක්‍රල්ලාගේ නායකයා ටේලොස්ගෙන් අහනවා ඔයගොල්ලෝ මගේ ඔළුවට මොකද්ද කළේ කියලා. එතකොට ටේලොස් කියනවා අපි කළේ වගේ පරණ මතක අවුස්සලා ඩොක්ටර් ලෝසන් ඉන්නේ කොහෙද කියලා බලපෙක විතරයි කියලා. ඒ කැප්ටන් මාවල් නම් කියන්නේ මම එහෙම ලෝසන් කියලා කෙනෙක් දන්නේ නැහැ කියලා. මේත් එක්කම එතනට තව ස්ක්‍රල්ලා එන්න පටන් ගන්නවා. මේක නිසා කැප්ටන් මාවල් එතනින් පැනලා යන හදනවා. ඒත් එක තැනකදී ස්ක්‍රල්ලා යාව වට කරනවා. මේක නිසා කැප්ටන් මාවල්ට සිද්ධ වෙනවා ඒ කට්ටියත් එක්ක ෆයිට් කරන්න. හැබැයි තාමත් කැප්ටන් මාවල්ගේ අද්ද හිර කරලා තියෙන්නේ. මේක නිසා කැප්ටන් මාවල්ට පුළුවන් වෙනවා එයාගේ ඔක්කොම ශක්තිය පාවිච්චි කරලා ඒ යකඩ මාංශු දෙක කඩලා දාන්න. හැබැයි මේකෙන් ඒ යානයටත් හානි සිද්ධ වෙනවා. මේක නිසා කැප්ටන් මාවල් ඒ මව් යානයේ තියෙන පොඩි යානය පාවිච්චි කරලා ඒ මව් යානයෙන් එළියට පැන ගන්නවා. හැබැයි මේ යානේ පෘථිවි වායුගොලට ඇතුළු වෙනවත් එක්කම ඒ යානේ විනාශ වෙලා ගිහිල්ලා කැප්ටන් මාවල් එක්කම කඩයක් උඩට කඩන් වැටෙනවා. එතනින් අපිට තේරෙනවා ක්‍රී වර්ගය පෘථිවිය හඳුන්වන්නේ C53 ග්‍රහලෝකයක් කියලා. ඊට පස්සේ මේ කඩෙන් එළියට එන කැප්ටන් මාවල් එතන එළියේ ඉන්නේ පොලිසිය කෙනකින් අහනවා මට සංනිවේදන උපකරණයක් හොයාගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද කියලා. එතකොට ඒ පොලිසිය කෙනා කැප්ටන් මාවල්ට පෙන්නනවා ටෙලිෆෝන් පෙට්ටියක් තියෙන තැන. ඔන්න ඊට පස්සේ දවසේ අපිට පේනවා ස්ක්‍රල්ලාගේ නායකයා ටේලොස් ඇතුළුව ස්ක්‍රල්ලා කීප දෙනෙක් පෘථිවියට ඇවිල්ලා කියලා. මේක නිසා මේ කට්ටිය මෙහි ඉන්න මිනිස්සු විදිහට වෙස්වලාගෙන කැප්ටන් මාවල් හොයන්න යන ලෑස්ති වෙනවා. මේ වෙලාවේදී කැප්ටන් මාවලුත් අර ටෙලිෆෝන් එක පාවිච්චි කරලා එයාගේ කමාන්ඩර්ට කතා කරන්න විදියක් හදා ගන්නවා. එතනදී කැප්ටන් මාවල් කියනවා අපි හොයාගෙන ආපු සෝලාර් කියන්නේ ස්ක්‍රල් කෙනෙක් කියලා. ඒක නිසා ඒ කට්ටිය මාව අල්ලගෙන මගේ මතකෙත් එක්ක සෙල්ලම් කළා කියලා. එතනදී කමාන්ඩර් දැනගන්නවා කැප්ටන් මාවල් දැන් ඉන්නේ C53 ග්‍රහලෝකේ කියලා. හැබැයි ඒගොල්ලන්ට එතනට එන්න පැය 22ක් විතර යනවලු. මේක නිසා කැප්ටන් මාවල් කියනවා ඒ ස්ක්‍රල්ලා හොයන්නේ ලෝසන් කියන මගේ හීනවල පෙනුණු ගෑනු කෙනාව. ඒක නිසා මං එයාව උන්ට කලින් හොයාගන්නම් කියලා කියනත් එක්කම කැප්ටන් මාවල්ට කමාන්ඩර්ත් එක්ක තියෙන සම්බන්ධය නැති වෙලා යනවා. ඔන්න මේ වෙලාවේදී කැප්ටන් මාවල්ල කඩාගෙන වැටිච්ච කඩේ ගාවට ෂීල්ඩ් එක කට්ටි එනවා. මේ නිසා ඒජන්ට් ෆියුරි කැප්ටන් මාවල්ව හම්බ වෙලා එයාට කියනවා එයාත් එක්ක පොලිසියට යන්න එන්න ලෑස්ති වෙන්න කියලා. හැබැයි කැප්ටන් මාවල් කියනවා මට ඕව කරන්න වෙලාවක් නැහැ මොකද මට වෙස් මාරු කරගන්න ස්ක්‍රල්ලාගෙන් මේ ලෝකෙ බේර ගන්න තියෙනවා කියලා. හැබැයි කැප්ටන් මාවල් මේ ස්ක්‍රල්ලා ගැන කියපු අමුතු කතාවට ෆියුරි hina වෙනවා. ඒත් එක්කම කැප්ටන් මාවල් දකිනවා එතන ස්ක්‍රල් කෙනෙක් ඉන්නවා කියලා. ඒක නිසා කැප්ටන් මාවල් එයාට ඇටැක් කරලා එයාගේ පස්සේ පන්නන්න පටන් ගන්නවා. මේක නිසා නික් ෆියුරිත් කැප්ටන් මාවල්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. හැබැයි මෙතෙන් දුවලා ගියපු ස්ක්‍රල්ට පුළුවන් වෙනවා ට්‍රේන් එක නගන්න. ඒත් එක්කම මෙතනට කැප්ටන් මාවල් දුවන් එද්දි එයාගේ ඇඟේ ඒ වයස ගෑනු කෙනෙක් වදිනවා. හැබැයි එයා ඒක ගණන් ගන්නේ නැතුව අර ස්ක්‍රල් ගියපු ට්‍රේන් එකේ එල්ලෙනවා. ඊට පස්සේ ට්‍රේන් එක ඇතුළට එන කැප්ටන් මාවල් අර ස්ක්‍රල්ව හොයන්න ගන්නවා. හැබැයි එක තැනකදී එයාට හම්බ වෙනවා අර එයාගේ ඇඟේ වැදුණු වයස ගෑනු කෙනාව. මේක නිසා කැප්ටන් මාවල් ඒ වයස ගෑනු කෙනාට ගහන්න ගන්නවා. හැබැයි එතනදී ඒ ස්කල්ට පුළුවන් වෙනවා එතනින් කොහොම හරි පැන ගන්න. හැබැයි ඒ වෙලාවේදී ඒ ස්කල් ගාව තිබ්බ මොකද්ද පොඩි ගැජට් එකක් කැප්ටන් මාවල්ට හම්බ වෙනවා. ඊට පස්සේ ඒ කෝච්චියේ උඩ තට්ටු නගන ස්කල් එතනින් පැනලා උත්සාහ කරනවා. හැබැයි කැප්ටන් මාවල් එයාගේ පස්සෙන් පන්නන ගන්නවා. මේ වෙලාවේදී නික් ෆියුරිත් පිස්සුවෙන් වගේ කෝච්චියේ පිටිපස්සෙම පන්නන් යනවා. හැබැයි කෝච්චිය ඉස්සරහින් උම්මගක් ඇතුළට යන නිසා කැප්ටන් මාවල් ආයෙත් කෝච්චිය ඇතුළට පැන ගන්නවා. ඒත් මේ වෙලාවේදී නික් ෆියුරිගේ හරිම සහායකයා කෝල්සන් නික් ෆියුරිට කතා කරලා කියනවා යා තාම ඉන්නේ අර වහලේ කැඩුණු කඩේ ගාව කියලා. මේ වෙලාවේදී නික්ට තේරෙනවා මේ යාත් එක්ක කාර් එකේ ඉන්නේ කෝල්සන් නෙමෙයි කියලා. මේක නිසා මේ දෙන්න කාර් එක ඇතුලේ රණ්ඩු වෙන ගන්නවා. ඒත් අන්තිමේදී මේ වාහනේ එක තැනක හැප්පෙනවා. ඔන්න ඊළඟ ස්ටේෂන් එකේදී කෝච්චිය නැවතුවට පස්සේ කැප්ටන් මාවල් එකෙන් එළියට එනවා. හැබැයි එයාට අර ස්කල්ල හොයාගන්න බැරි වෙනවා. ඒත් මේ වෙලාවේදී ඇක්සිඩන්ට් වෙච්ච වාහනේ ඉන්න නික් දකිනවා එතන පිටසක්කලෙක් ඉන්නවා කියලා. මේක දකින නික් හොඳටම බය වෙනවා. ඊට පස්සේ කැප්ටන් මාවල් අර ස්කල්ගෙන් හම්බුණු ගැජට් එක පාවිච්චි කරලා බලනවා ඒකේ මොනවද තියෙන්නේ කියලා. හැබැයි එයාට ඒකෙන් දැනගන්න පුළුවන් වෙන්නේ පැන්කෝච් බාර් කියලා තනක නමක් විතරයි. මේ නිසා කැප්ටන් මාවල් ඒ නම ඉන්ටර්නෙට් එක ගහලා බැලුවම එයාට තේරෙනවා ඒක තියෙන්නේ කැලිෆෝනියා වල කියලා. මේ නිසා කැප්ටන් මාවල් එතන සිටීමේ තියෙන්නේ කොහෙද කියලා හොයන්න ගන්නවා. ඊට පස්සේ ඒක තියෙන තැන හොයාගත්තු කැප්ටන් මාවල් එතන තිබුණු බයික් එක නගලා ඒ තැන හොයන් යන පිටත් වෙනවා. මේ වෙලාවේදී ෂීල්ඩ් එකේ කට්ටිය අර මැරුණු ස්ක්‍රල්ව පරික්ෂා කරලා බැලුවම මේගොල්ලන්ට තේරෙනවා මේ සතා අපි පෘථිවිය කෙනෙක් නෙමෙයි මේ සතා පිටසක් කළ ජීවියෙක් කියලා. මේත් එක්කම එතනට එන ෂීල්ඩ් එකේ ලොක්කා ෆියුරිට කියනවා අර කෙල්ලව කොහෙන් හරි හොයාගන්න කියලා. මේක නිසා ෆියුරි කැප්ටන් මාවල් හොයන්න යන්න පිටත් වුණාම ෂීල්ඩ් එකේ ලොක්කා ස්කල්ගේ මිනියට හෙන්න කියනවා
අපි පටන්ගත්තු දේ මම ඉවර කරන්න යාළුව කියලා. මෙතනි අපිට තේරෙනවා මේ ඉන්නෙත් ස්කාල් කෙනෙක් කියලා. මේ අතුරතුර කැප්ටන් මාවලුත් පැන්කෝච් පාර කියන තැනට එනවා. එතිනි දිහා දකිනවා එතන ජෙට් එක පින්තූරයක් තියෙනවා කියලා. ඒ නිසා කැප්ටන් මාවල් ඒ කඩේ මිනිස්සකින් අහනවා මේ ජෙට් එක තිබ්බේ මොන එයාපෝට් එකේද කියලා. එතකොට මේ මිනිස්සයා කියනවා ඒක තිබ්බේ පෙගසස් වල කියලා. ඒත් එක්ක මෙතනට ෆියුරිත් එනවා. හැබැයි කැප්ටන් මාවල්ට ෆියුරි ගැන විශ්වාස නැහැ. මොකද කැප්ටන් මාවල් හිතන්නේ එයාත් ස්කාල් කෙනෙක් කියලා. මේ නිසා කැප්ටන් මාවල් ෆියුරිගෙන් එයාගේ පොඩි කාලේ වෙච්ච දේවල් වලින් ප්‍රශ්න වගේ අහනවා. මොකද ස්කාල්ලට වෙන කෙනෙක් විදිහට වෙස්මාරු වුණාම ඒගොල්ලන්ට මතක ළඟදී සිද්ධ වෙච්ච දේවල් වල විස්තර විතරයි. හැබැයි එතනදී කැප්ටන් මාවල්ට තේරෙනවා මේ ෆියුරි ස්කාල් කෙනෙක් නෙමෙයි මෙයා හරි මිනිස්සෙක් කියලා. මේ නිසා කැප්ටන් මාවල් ෆියුරිගේ උදව්වෙන් පෙගසස් වලට යන පිටත් වෙනවා. ඒ යන ගමනේදී කැප්ටන් මාවල් ෆියුරිට තේරුම් කරලා දෙනවා මේ ස්කල්ලා කියන්නේ ග්‍රහලෝකය යටත් කරගන්න සත්තු జాතියක්. උන්ට ඕනේ ඩොක්ටර් ලෝසන් හදපු ආලෝකයේ වේගින් යන්න පුළුවන් යානේ අයිති කරන්න කියලා. ඒ වෙලාවේදී කැප්ටන් මාවල් කියනවා එයාත් මිනිස්සෙක් වගේ හිටියට එයාත් ක්‍රී වර්ගයේ කෙනෙක් කියලා. ඊට පස්සේ මේ කට්ටිය පෙගසස් රහස් කඳවුරට ළඟා වෙනවා. හැබැයි දැන් එන්ට්‍රන්ස් එකේදී ෆියුරි එයාගේ අනන්‍යතාවය ඔප්පු කරන්න එයා ෂීල්ඩ් එකේ නිකලස් ජෝසප් ෆියුරි කියන නියෝජිතය කියලා කියනවා. හැබැයි මේක අහන් ඉන්න කැප්ටන් මාවල් පුදුම වෙනවා. මෙයාට නම් 3ක්ම තියෙනවනේ කියලා. ඒත් ෆියුරි කියනවා මට නම් 3ක් තිබ්බට මට කවුරුත් කතා කරන්නේ ෆියුරි කියලා. ඊට පස්සේ පෙගසස් මූලස්ථානයේ ඇතුළට යන මේ කට්ටියව හම්බ වෙන්නේ හමුදාවේ කට්ටියක් එනවා. එතනදී කැප්ටන් මාවල් කියනවා අපි ආවේ ඩොක්ටර් ලෝසන් කියලා කෙනෙක්ව හම්බ වෙන්න කියලා. හැබැයි මේක නිසා මේ හමුදාව අය මේගොල්ලන්ව කාමරයකට දාලා හිර කරලා තියෙනවා. මේ වෙලාවේදී ෆියුරි එයාගේ පොඩි ගැජට් එකක් පාවිච්චි කරලා මැසේජ් එකක් යවනවා. එයාගේ ලොක්කට මෙහෙට එන්න කියලා. ඊට පස්සේ ෆියුරි එයා දන්න වැඩ කැලටියක් දාලා කාමරෙන් එළියට පැන ගන්නවා. හැබැයි එළියට එන මේගොල්ලන්ට ගූස් කියලා හුරතල පූසෙක්ව හම්බ වෙනවා. ඊළඟට මේගොල්ලෝ යනවා ඒ මූලස්ථානයේ වාර්තා තියෙන තැනට. එතනදී මේගොල්ලන්ට හම්බ වෙනවා ඩොක්ටර් ලෝසන් ලියපු වාර්තා. හැබැයි එයාගේ පරණ වාර්තා දිහා බැලුවම කැප්ටන් මාවල් තේරෙනවා ඩොක්ටර් ලෝසන් කියන්නේ ක්‍රී වර්ගයේ කෙනෙක් කියලා. එතනදී මේගොල්ලන්ට දැනගන්න ලැබෙනවා ආලෝකයේ වේගයෙන් යන්න පුළුවන් ගුවන් යානයක් පරීක්ෂා කරන්න ගිහිල්ලා ඩොක්ටර් ලෝසන් එයාගේ ගුවන් නියමයි මෙහෙ ගිහිල්ලා කියලා. හැබැයි මේක වෙලා තියෙන්නේ අවුරුදු 6කට කලින්ලු. ඒ වගේම මේ මරණු කට්ටිය ගැන දැනන් හිටියේ අන්තිම කෙනා මරියා රැම්බෝ කියන ගෑනු කෙනෙක් කියලා ඒ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේ වෙලාවේදී ෆියුරි හිමින්සරේ එතින් යන්න යනවා. තව ෆයිල්ස් වගේ කරලා බලද්දි කැප්ටන් මාවල් දකිනවා එයාත් පයිලට් කෙනෙක් විදිහට ඉන්න ෆොටෝ එකක්. මේක නිසා කැප්ටන් මාවල් ආයිත් කමාන්ඩර්ට කතා කරලා කියනවා ලෝසන් කියන්නේ ක්‍රී කෙනෙක්. ඒ වගේ මෙයා ආලෝකයේ වේගයෙන් යන ගුවන් යානය පරීක්ෂා කරන්න ගිහින් මිය ගිහිල්ලා කියලා. එතකොට කමාන්ඩර්ත් කියනවා මට දැන් ලැබුණු තොරතුරු වලින් තේරුනේ ලෝසන් කියන්නේ මාවල් කියන රහසිගත මෙහෙයුමේ හිටිය කෙනෙක්. ඒ වගේ මෙයා උත්සාහ කරලා තියෙන්නේ ආලෝකයේ වේගයෙන් යන යානේ පාවිච්චි කරලා මේ යුද්ධය ඉවර කරලා දාන්න කියලා. මේත් එක්කම මේ මූලස්ථානයේ ෆියුරිගේ ලොක්කා එනවා. ඒ වෙලාවේදී ෆියුරිගේ ලොක්කා ෆියුරිට කියනවා ඔයා කලේ හොඳ වැඩක් නිකලස් කියලා. ඒත් ෆියුරිට මේක ගැන අමුත්තක් තේරෙනවා. මොකද කවුරුවත්ම එයාට ෆියුරි හැරෙන්න වෙන නමකින් කතා කරන්නේ නැති නිසා. කැප්ටන් මාවල් කියනවා මට මෙහිදී ජීවිතයක් තිබිලා තියෙනවා. මෙහි ඒකට සාක්ෂිත් තියෙනවා කියලා. ඒත් කමාන්ඩර්ගේ හිත හදනවා ඔය හැම දෙයක්ම ස්ක්‍රල්ලගේ වැඩ කියලා. මේ අතරතුරේ ෆියුරි එයාගේ බොස්ව රවට්ටලා එයා උඩ තට්ටුවට යවලා ෆියුරි කැප්ටන් මාවල් ඉන්න තට්ටුවට යනවා. ඊට පස්සේ ෆියුරි කැප්ටන් මාවල් ඉන්න තට්ටුවට ගිහින් එයාව හොයන්න ගන්නවා. ඒත් එක්ක මේ තට්ටුවට ශීල්ඩ් එකේ කට්ටියක් එනවා. මේ අතරතුර කැප්ටන් මාවල් එතනින් එළියට යන්න හදනවා. හැබැයි එයාට ඇහෙනවා ශීල්ඩ් එකේ කට්ටිය හදන්නේ ෆියුරිව මරලා හරි අල්ලගන්න කියලා. මේක නිසා එයා ආයෙත් ෆියුරිගේ උදව්වට යනවා. මේ වෙලාවේ ෆියුරි එතනින් එළියට යන්න හදද්දී එයාගේ බොස් එයාව අල්ලගෙන එයාට හොඳටම ගහනවා. හැබැයි එතනට එන කැප්ටන් මාවල් ෆියුරිව බේරගෙන එතනින් පැනලා යනවා. අන්තිමේදී කැප්ටන් මාවල් ෆියුරිගෙන් අර සංවේදන උපකරණයක් ඉල්ල ගන්නවා. මොකද ෆියුරිව තවදුරටත් විශ්වාස කරන්න බෑ කියලා. ඊට පස්සේ මේ කට්ටිය ඒ මූලස්ථානයේ තිබුණු ප්ලේන් එක නැගගෙන එතනින් පැනලා යනවා. මේ නිසා ෂීල්ඩ් එකකට මේ කට්ටියව අල්ලගෙන බැරි වෙනවා. බලද්දි මේගොල්ලෝ නැගපු යානෙට අර හුරතල් පූසා ගූසත් හොරෙන් නැගෙන. මෙතනදී මේගොල්ලන්ට තේරෙනවා අවුරුදු 6කට කලින් වෙච්ච දේ ගැන දැනගන්න ඒගොල්ලෝ මරියා රැම්බෝ කියන ගෑනු කෙනාව හම්බ වෙන්න ඕනි කියලා. ඒක නිසා මේගොල්ලෝ මරියාව හොයන් යන්න පිටත් වෙනවා. මේ වෙලාවේදී ක්‍රීවල නායකයා රොනන් කමාන්ඩර්ට කතා කරනවා. ඒ වෙලාවේදී කමාන්ඩර් කියනවා කැප්ටන් මාවල්ව ස්කල්ලා පැහැරගෙන ගිහින් ඒක නිසා අපි හදන්නේ යාව බේරගන්න කියලා. මේ නිසා රොනන් කියනවා ඔයගොල්ලන්ට ඔක තනියම කරගන්න බැරි වුණොත් අපිට කතා කරන්න කියලා. ඔන්න ඊට පස්සේ කැප්ටන් මාවල් යනවා මරියව හම්බ වෙන්න. හැබැයි ඒ වෙලාවේදී මරියගේ දුව කැප්ටන් මාවල් දැක්කම කැරොල් නැන්දා ආපහු ඇවිත් කියලා. එයාව සතුටින් බදා ගන්නවා. ඒත් කැප්ටන් මාවල් දන්නේ නැහැ මේ කට්ටිය කවුද කියලා. ඊට පස්සේ කැප්ටන් මාවල් යාට වෙච්ච දේ ගැන ඒගොල්ලන්ට විස්තර කරලා දෙනවා. ඒත් මේගොල්ලන්ට හිතාගන්න බෑ. එහෙම කොළපාට ස්කල්ලා කියලා සත්තු జాතියක් ඉන්නවා කියලා. ඒ වෙලාවේදී මාරියා කියනවා යාට විශ්වාස කරගන්න බෑ කැප්ටන් මාවල්ට මුකුත්ම මතක නැහැ කියන කතාව කියලා. එතකොට කැප්ටන් මාවල් කියනවා
යාට ෂණික සිදුවීම් වගේ දේවල් පේන විතරයි. ඒක නිසා යාට ඕනේ එදා මොකද්ද වුනේ කියලා දැනගන්න කියලා. එතකොට මරියා කියනවා ඒ දවසේ ඩොක්ටර් ලෝසන් හැදුවේ යාගේ ආලෝකයේ වේගයෙන් යන්න පුළුවන් යානයෙන් ගිහිල්ලා යුද්ධයක් ඉවර කරන්න. හැබැයි මේ වැඩේට සම්බන්ධ වෙන්න ඔයාට තෝරන වුණා. ඒක නිසා ඔයාගේ යානේ එලවන්න ඉදිරිපත් වුණා කියලා. ඒත් මරියා දුකින් කියනවා මට දරා ගන්න බැරි අමාරුම දේ තමයි අවුරුදු 6කට පස්සේ මැරුණා කියලා කියපු මගේ හොඳම යාළුවා මාව බලන්න ආපහු ඇවිල්ලා කියන එක කියලා. මේ වෙලාවේදී මරියාගේ දුව කැප්ටන් මාවල්ට පෙන්නනවා. කැප්ටන් මාවල් ඒගොල්ලොත් එක්ක ඉස්සර කාලේදී ගහපු ෆොටෝ වගේක්. හැබැයි මේව දකිද්දි කැප්ටන් මාවල්ට තේරෙනවා එයාගේ මුළු ජීවිතේම තිබිලා තියෙන්නේ මෙහෙ කියලා. ඒත් එක්ක මේ වෙලාවේදී මරියාගේ ගෙදරට එයාගේ අසල්වාසය ඇවිත් කතා කරනවා. හැබැයි කැප්ටන් මාවල් හිතන්නේ ඒ මනුස්සයාත් ස්කල් කෙනෙක් කියලා. මේක නිසා කැප්ටන් මාවල් ඒ මනුස්සයා ගැන ඇහැ ගහගෙන ඉන්නවා. හැබැයි ඒත් එක්කම මරියාගේ ගේ ඇතුලින් නම් ස්කල්ලගේ නායකයා ටේලොස් එනවා. ඒ වෙලාවේදී මරියා දකිනවා එයාගේ දුවත් එක්ක එයා වගේ වෙස්මාරු කරගත්තු ස්කල් කෙනෙකුත් ඉන්නවා කියලා. ඒ වෙලාවේදී ටේලොස් කියනවා ප්ලීස් මාව මරන්න එපා. මොකද මට ඔයාගෙන් දැනගන්න ඕනේ එක තැනක කණ්ඩාංග වගේක් විතරයි කියලා. හැබැයි ටේලොස් තව කියනවා මට පෙගසස් මූලස්ථානයේ තිබිලා ඔයාගේ යානේ බ්ලැක් බොක්ස් එක හම්බ වුණා. ඒක නිසා ඔයා ඒකට මුලින්ම ඇහුම්කන් දුන්නා නම් හරි කියලා. හැබැයි මේත් එක්කම මෙතෙන්ට එන ගූස්ස දැකලා ටේලොස් හොඳටම බය වෙනවා. එතින්දි ටේලොස් කියනවා ඔය ඉන්නේ පූසෙක් නෙමෙයි ඔය ඉන්නේ ෆ්ලර්කන් කෙනෙක් කියලා. හැබැයි මේ කතාවට ෆියුරි hina වෙනවා. ඔන්න ඊට පස්සේ මේගොල්ලෝ බ්ලැක් බොක්ස් එකේ තිබුණු වොයිස් රෙකෝඩින් එක අහන්න ගන්නවා. මේත් එක්කම කැප්ටන් මාවල්ට ෆ්ලෑෂ්බැක් එකක් මතක් වෙන්න ගන්නවා. ඒ වෙලාවේදී කැප්ටන් මාවල් එළවනවා යානේ පිටිපස්සේ තවත් යානයක් පන්නන්න ගන්නවා. ඩොක්ටර් ලෝසන් කියනවා ඒ අපේ පස්සෙන් එන්නේ නරක කට්ටියක් උන්ට ඕනේ මගේ සොයාගැනීම් ටික අරගන්න කියලා. මේක නිසා කැප්ටන් මාවල් උපරිම වේගයෙන් ගිහින් ඒ යානේ බේරෙන්න හදනවා. හැබැයි අනිත් යානේ තියෙන වෙඩිල්ලක් නිසා මේගොල්ලෝගේ යානේ පොළොවට හදාගෙන යනවා. හැබැයි මේකෙන් කැප්ටන් මාවල්ට මුකුත් වෙන්නේ නැහැ. ඒත් එයා ඩොක්ටර් ලෝසන් ගැන බලද්දි කැප්ටන් මාවල් දකිනවා එයාගේ ලේ නිල් පාටයි කියලා. එතකොට ඩොක්ටර් ලෝසන් කියනවා මම මේ ලෝකෙ කෙනෙක් නෙමෙයි මම ආවේ හාලාගෙන ග්‍රහ ලෝකෙ ඉඳලා. ඒ වගේම මගේ ඇත්ත නමත් ලෝසන් නෙමෙයි මගේ ඇත්ත නම තමයි මාවෙල් කියලා. මෙහෙම කියන ලෝසන් නරක කට්ටිය එයාගේ ආලෝකයේ වේගෙන් යන යානේ අරගන්න කලින් ඒක විනාශ කරන්න හදනවා. හැබැයි ඊට කලින් ඒ කට්ටිය එයාව මරලා දානවා. මේක නිසා කැප්ටන් මාවල් ඒ කට්ටියට වෙඩි තියන්න හදනවා. බලද්දී ඒ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි කමාන්ඩර්. කමාන්ඩර් අහනවා කොහෙද බලශක්ති ප්‍රභේදය තියෙන්නේ කියලා. එතකොට කැප්ටන් මාවල් කමාන්ඩර්ට ඒ බලශක්ති ප්‍රභේදය තියෙන දන පෙන්නලා ඒකට වෙඩි තියලා දානවා. මේකෙන් ඒ බලශක්ති ප්‍රභේදය තිබුණු ඔක්කොම ශක්තිය කැප්ටන් මාවල්ගේ ඇඟට ඇතුළු වෙන්න ගන්නවා. හැබැයි ඒක නිසා එතන ලොකු පිපුරුමක් ඇති වෙනවා. මේ වෙලාවේදී කමාන්ඩර්ට තේරෙනවා කැප්ටන් මාවෙල් අර බලශක්ති ප්‍රභේදයේ තියෙන ඔක්කොම ශක්තිය උරාගෙන කියලා. මේක නිසා කමාන්ඩර් කැප්ටන් මාවෙල්ව ඒගොල්ලන්ගේ ලෝකෙට අරන් යන ලෑස්තිනොත් එක්කම මේ සීන් එක මෙතනින් කට් වෙනවා. තමන් කවුද කියලා දැනගත්තු කැප්ටන් මාවල්ට තේරෙනවා කමාන්ඩර් මෙච්චර කාලයක් එයාට බොරු කිව්වා කියලා. මෙතනදී ටේලොස් කියනවා අපි ක්‍රී වර්ගයාගේ පාලනයට විරුද්ධ වුණු දවසේ ඉඳන් ඒගොල්ලෝ අපේ කට්ටියව මරන්න ගත්තා. හැබැයි මාවෙල් හැදුවේ ආලෝකයේ වේගෙන් යන්න පුළුවන් ශක්ති ප්‍රභේදය පාවිච්චි කරලා අපිට ක්‍රීලාගෙන් බේරෙන්න පුළුවන් අලුත් ග්‍රහ ලෝකයක් හොයලා දෙන්න කියලා. ඒත් කැප්ටන් මාවල් කියනවා ඒත් එයා අර ජෙට් එන්ජින් එක විනාශ කළානේ කියලා. බලද්දී ජෙට් එකට ශක්තිය සපයන ශක්ති ප්‍රභේදය තියෙන වෙන තැනකලු. හැබැයි ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ කැප්ටන් මාවල් දන්න කණ්ඩාංග පාවිච්චි කරලා විතරයි කියලා ටේලොස් කියනවා. හැබැයි මේ වෙලාවේදී කැප්ටන් මාවල් කියනවා එයා දන්න කණ්ඩාංකවලට අදාළව පෘථිවිදී නම් ඩොක්ටර් ලෝසන්ගේ විද්‍යාගාරය හොයාගන්න වෙන්නේ නැහැ. මොකද ඒ කණ්ඩාංකවලට අදාළව ඒ විද්‍යාගාරය තියෙන්නේ අභ්‍යවකාශය කියලා. මේක නිසා මේ කට්ටිය අභ්‍යවකාශයට යන්න ලෑස්ති වෙනවා. හැබැයි මේ ගමනට කැප්ටන් මාවල් මරියවත් එකතු වෙන්න හදනවා. හැබැයි එයා ඒකට එන්න බෑ කියලා කියනවා. මොකද දැන් එයාට දුවක් කින නිසා. ඒත් ඒ වෙලාවේදී එයාගේ දුව මරියට බල කරනවා කැරොලින්ඩට උදව් කරන්න යන්න කියලා. මේක නිසා මරියා කැප්ටන් මාවල් එක්ක යන්න කැමති වෙනවා. හැබැයි දැන් කැප්ටන් මාවල් කියන්නේ ක්‍රී කෙනෙක් නෙවෙයි නිසා එයා මරියාගේ දුවට කියලා එයාගේ නිල ඇඳුමේ පාටත් මරියාගේ දුවගේ ඇඳුමේ පාටට හරියන්න වෙනස් කරගන්නවා. ඔන්න ඊළඟට කමාන්ඩර් මරියාගේ ගෙදරට එනවා කැප්ටන් මාවල් හම්බ වෙන්න. හැබැයි කමාන්ඩර් කැප්ටන් මාවල්ගෙන් ප්‍රශ්නාවක් අහනවා. මොකද එයාට දැනගන්න ඕන වෙනවා මෙයා ස්කාල් කෙනෙක්ද නැද්ද කියලා. හැබැයි කමාන්ඩර් අහපු එක ප්‍රශ්නයකට කැප්ටන් මාවල්ට උත්තර දී ගන්න බැරි වෙනවා. මේක නිසා කමාන්ඩර් එයාට වෙඩි තියලා ඒ ස්කල්ල මරලා දානවා. ඒ වෙලාවේදී එයාට තේරෙනවා කැප්ටන් මාවල් එයාගෙන ඇත්ත දැනගෙන කියලා. මේක නිසා කමාන්ඩර් රොනන්ට කතා කරලා කියනවා ඒගොල්ලන්ගේ උදව්වට C53 ග්‍රහලෝකයට එන්න කියලා. මේ වෙලාවේදී කැප්ටන් මාවල්ගේ ටීම් එකත් ඒගොල්ලන්ගේ යානය පාවිච්චි කරලා අභ්‍යවකාශයට යන ගමන් ඉන්නවා. හැබැයි මේ ගමන යන්න ඒගොල්ලන්ගේ හුරතල් පූස ගූසුත් එකතු වෙනවා. මේ කට්ටිය අභ්‍යවකාශයට ගියයින් පස්සේ කැප්ටන් මාවල් එයාගේ ගැජමැටික් එක පාවිච්චි කරලා මෙච්චර වෙලාවක් පේන්නේ නැතිව තිබ්බ ඩොක්ටර් ලෝසන්ගේ විද්‍යාගාරය හොයා ගන්නවා. ඊට පස්සේ මේ කට්ටිය මේක ඇතුළටම යනවා. එතනදි මේගොල්ලන්ට කැප්ටන් මාවල්ට ශක්තිය හම්බුණු ටෙසරට්ටත් හම්බ වෙනවා. හැබැයි මේගොල්ලන්ට තේරෙනවා මෙතන ඒගොල්ලන්ට අමතරව තව කවුරු හරි ඉන්නවා කියලා.
ඒත් එක්කම ටේලෝස් එයාගේ භාෂාවෙන් එයාගේ කට්ටියට එන්න කියලා කතා කරනවා. මේත් එක්කම එතනට ස්කල්ලා සෙට් එකක් මෙන්න ගන්නවා. හැබැයි මේ අතරේ එයාගේ බිරිඳ වගේම එයාගේ පුතත් ඉන්නවා. මේක දකින කැප්ටන් මාවල්ට තේරෙනවා ටේලෝස් මෙතනට ඇවිත් තින්නේ ටෙසරට් එක අරගන්න නෙමෙයි එයා ඇවිත් තින්නේ එයාගේ පවුල හොයාගන්න කියලා. මේක නිසා කැප්ටන් මාවල් ටේලෝස්ගෙන් සමාවිල්ලනවා. එයාගේ ස්කල් ජනතාවට එයාගේ අතින් වුණු වැරද්දට. හැබැයි මේත් එක්කම මෙතනට කමාන්ඩ් එක ටීම් එකක් එනවා. ඒත් ඒ වෙලාවේදී තමන්ට කරපු වංචාව ගැන තරහින් ඉන්න කැප්ටන් මාවල් කමාන්ඩර්ත් එක්ක ෆයිට් කර ගන්නවා. ඒත් ඒ වෙලාවේදී කමාන්ඩර්ට පුළුවන් වෙනවා කැප්ටන් මාවල්ව පරද්දලා දාන්න. මේත් එක්කම ඒගොල්ලෝ ටෙසරට් එකත් ඒගොල්ලෝගේ බාරයට අරගන්නවා. ඊට පස්සේ කමාන්ඩ් එකේ ටීම් එකය කැප්ටන් මාවල්ව උත්තරීතර බුද්ධියට සම්බන්ධ කරනවා. මේ නිසා කැප්ටන් මාවල් ඩොක්ටර් ලෝසන් වගේ ඉන්න උත්තරීතර බුද්ධියට කියනවා මට මෙතනින් එළියට යන්න දෙනවා නැත්තම් මං උඹලව පුච්චලා දානවා කියලා. ඒ ඩොක්ටර් ලෝසන් බොරුවට කියනවා ඔයාට ওই ශක්තිය ලැබුණේ අපෙන්. ඒක නිසා ඔයා වැඩි දඟලුවොත් අපිට පුළුවන් ඔයාගේ ওই ශක්තිය අරගන්න කියලා. මේ අතරතුරේ කමාන්ඩ් එකේ ටීම් එකට තේරෙනවා මේ ගූස් කියන පූසා අති භයානක ෆ්ලර්කන් වර්ගයේ සතෙක් කියලා. ඒ වගේම මේගොල්ලෝ හිතන්නේ මිනිස්සු කියන්නේ කිසිම වැඩක් නැති සත්තු ජාතියක් කියලා. ඩොක්ටර් ලෝසන් කැප්ටන් මාවල්ට කියනවා ඔයාට ස්තුතිවන්ත වෙන්න අපිට පුළුවන් දැන් ස්කල්ලාව පරද්දලා දාන්න කියලා. හැබැයි මේ කියන කතාවට කැප්ටන් මාවල්ට තරහ යනවා. මොකද මේ උත්තරීතර බුද්ධිය කලින් කිව්ව ඔක්කොම දේවල් තනිකර බොරු නිසා. ඒ වගේම ස්කල්ලාට ඕන උනේ ග්‍රහලෝකයටත් කරගන්න නෙමෙයිනේ. ඒගොල්ලන්ට ඕන උනේ ජීවත් වෙන්න පුළුවන් ග්‍රහලෝකයක් හොයාගන්න. මේක නිසා කැප්ටන් මාවල් ඩොක්ටර් ලෝසන්ට ගහන්න හදනවා. එතකොට උත්තරීතර බුද්ධිය කැප්ටන් මාවල්ට පෙන්නලා දෙනවා අපි නැතුව ඔයා කිසිම වැඩක් නැති කෙනෙක් කියලා. ඒත් එයාගේ පරණ ෆ්ලෑෂ්බැක් වලින් එයාට තේරෙනවා එයා වැටුණු හැම වෙලාවකම එයා ආයෙත් ශක්තිමත් කෙනෙක් විදිහට නැගී සිටියා කියලා. මේක නිසා කැප්ටන් මාවල් උත්තරීතර බුද්ධියට විරුද්ධව ආයෙත් සටන් ගන්න හදනවා. හැබැයි මේ වෙලාවේදී කමාන්ඩර් ටීම් එකට තේරෙනවා කැප්ටන් මාවල් උත්තරීතර බුද්ධියෙන් එළියට එන්න හදනවා කියලා. ඒත් මේ කැප්ටන් මාවල්ගේ තියෙන ශක්තිය නිසා ඒ යානේ තියෙන කරන් පවරත් අවුල් ගිහිල්ලා හිරබාරේ ඉන්න කට්ටියවත් නිදහස් වෙන්න ගන්නවා. ඩොක්ටර් ලෝසන් එක්ක ෆයිට් කරන ගමන් ඉන්න කැප්ටන් මාවල් තේරෙනවා එයාගේ මේ ශක්තිය පාලනය කරන්නේ එයාගේ බෙල්ල පිටපස්සේ තියෙන කෑල්ලෙන් කියලා. මේ නිසා කැප්ටන් මාවල් ඒ කෑල්ල ගලවලා දානවා. හැබැයි මේකෙන් කැප්ටන් මාවල්ට එයාගේ මුළු ශක්තියම ලැබිලා එයාව දිලිසෙන්න පටන් ගන්නවා. මේක නිසා එයා කමාන්ඩර් ටීම් එක පරද්දලා දාලා ටෙසරට් එක තරම් ඉතින් පැනලා යනවා. ඊට පස්සේ ෆියුරි මරිය ගාවට එන කැප්ටන් මාවල් ඒගොල්ලන්ට දෙනවා අර පෙට්ටිය ඇතුලේ තිබිච්ච ටෙසරට් එක. ඒ ෆියුරිට ඒක අල්ලන්න හිතෙන්නේ නැහැ. ඒත් මේකම ගූස් අර ටෙසරට් එක එකපාරටම ගිල්ලලා දානවා. ඒක දැකලා බය වෙන ෆියුරිට තේරෙනවා අනිත් හැමෝම මේ පූසා භයානකයි කිව්වේ ඇයි කියලා. මේ වෙලාවේදී කැප්ටන් මාවල් ස්කල්ලාට මෙතනින් පැනලා යන්න වෙලාව අරන් දෙන්න ඕන නිසා කමාන්ඩර් ටීම් එකේ අවධානය එයාගේ පැත්තට අරගන්නවා. මේ අතරතුරේ ෆියුරියයි මරියයි ක්‍රී හමුදාවේ කට්ටියක් අල්ලගන්න හදනවා. හැබැයි ෆියුරිගේ අතේ ඉන්න ෆ්ලර්කන් පූසා ඒ හැමෝම ගිල්ලලා දානවා. මේ වෙලාවේදී කමාන්ඩර් ටීම් එකයි කැප්ටන් මාවල්ගෙන් අර ටෙසරට් එකේ තියෙන පෙට්ටිය අරගන්න එයාත් එක්ක ෆයිට් කරන්න ගන්නවා. මේ වෙලාවේදී ස්කල්ලාව හොයන් යන ෆියුරිලට ක්‍රී හමුදාවේ කට්ටියක් වයි ස්කල්ලාවයි හම්බ වෙනවා. හැබැයි ෆියුරි උත්සාහ කරනවා එයාගේ ෆ්ලර්කන් පූසාට කියලා මේ කට්ටියවත් කහලා දාන්න. ඒත් ඒ පූසා ඒ ක්‍රී නිලධාරියව කන්නේ නැහැ. හැබැයි ඒ නිලධාරියා ෆියුරිත් එක කතා කළාම ෆියුරිට තේරෙනවා මේ ඉන්නේ වෙස්වලාගෙන ඉන්න ටේලෝස් කියලා. මේ නිසා ටේලෝස් එතන ඉන්න අනිත් ක්‍රී හමුදාවට වෙඩි තියලා එතන ඉන්න අනිත් ස්කල්ලාව ඒගොල්ලෝ ආපු යානයට නග්ග ගන්නවා. මේ වෙලාවේදී කමාන්ඩර් කැප්ටන් මාවල් දෙන්න ෆයිට් කරන්න පටන් ගන්නවා. හැබැයි එතනදී කමාන්ඩර්ට තේරෙනවා කැප්ටන් මාවල් ගාව තිබ්බ අර පෙට්ටියේ ටෙසරට් එක නෑ කියලා. මේ නිසා කමාන්ඩර් ටෙසරට් එක හොයාගන්න එතනින් දුවලා යනවා. හැබැයි ස්කල්ලා පැනලා යන යානේ ගාවට එන කමාන්ඩර් ඒ යානේ ඉන්න ටේලෝස්ටත් වෙඩි දෙනවා. ඒත් මරියට පුළුවන් වෙනවා ඒගොල්ලෝගේ යානේ ඩොක්ටර් ලෝසන්ගේ විද්‍යාගාරයෙන් එළියට අරගන්න. මේක නිසා කමාන්ඩර් ටීම් එකේ මිනර්වා මේගොල්ලෝගේ යානේ පස්සේ පනන්න ගන්නවා. මේ අතරේ කමාන්ඩර් මේ විද්‍යාගාරයෙන් පැනගන්න හදනවා. හැබැයි එතෙන්ට එන කැප්ටන් මාවලුත් කමාන්ඩර් යන යානේ එල්ලෙනවා. ඒත් කමාන්ඩර් එයාගේ බලය පාවිච්චි කරලා කැප්ටන් මාවල් ඒ යානෙන් විසික් කරලා දානවා. ඒත් දැන් කැප්ටන් මාවල්ට මුකුත්ම කරන්න බෑ. මොකද එයා තාම පියාඹන්න දන්නේ නැහැ. මේක නිසා කැප්ටන් මාවල් බිමට වැටෙනවත් එක්කම එයාගේ හිත සංසුන් කර ගන්නවා කියලා පෙන්නනවා. මේ වෙලාවේදී මිනර්වා ෆියුරිලා යන යානයට වෙඩි තිය ඒක පස්සෙම පන්නන ගන්නවා. හැබැයි මරියා එක තැනකදී මිනර්වාගේ යානයට වෙඩි තියලා ඒක පුපුරවල දානවා. ඒත් මේ එක්කම තව කවුද කෙනෙක් මේගොල්ලෝගේ යානයට වෙඩි තියනවා. බලද්දී ඒ තමයි කමාන්ඩර්. හැබැයි එකපාරට මතුවෙන කැප්ටන් මාවල් කමාන්ඩර්ගේ යානයට පාරක් දෙනවා ඒක බිමටම කඩාගෙන වැටෙනවා. බලද්දී කැප්ටන් මාවල්ට දැන් පියාඹන්න පුළුවන්. ඒත් එක්කම කැප්ටන් මාවල් දකිනවා එතනට රොනන්ගේ යානා ටිකක් එනවා කියලා. මේ නිසා රොනන් පෘථිවියට ඇටැක් කරන්න පෘථිවිය දිහාට මිසයිල් යවන්න පටන් ගන්නවා. හැබැයි මේ මිසයිල් අල්ලගෙන කැප්ටන් මාවල් ඒ හැම එකක්ම විනාශ කරලා දානවා. මේක දැක්කම රොනන් ගොඩක් ෂොක් වෙනවා. මේ නිසා එයාගේ යානා පාවිච්චි කරලා කැප්ටන් මාවල් ඉවරක් කරන්න හදනවා. හැබැයි කැප්ටන් මාවල් ඒ හැම එකක්ම විනාශ කරලා දානවා. අන්තිමට කැප්ටන් මාවල් එයාගේ තියෙන ශක්තිය පාවිච්චි කරලා රොනන්ව බය කරලා දානවා.
මේ නිසා රොනන් එතනින් යන්න යනවා. ඊට පස්සේ කැප්ටන් මාවල් එනවා කමාන්ඩර්ව හම්බ වෙන්න. හැබැයි කමාන්ඩර් දන්නවා එයාට කැප්ටන් මාවල් එක්ක ෆයිට් කරලා දිනන්න බෑ කියලා. මේ නිසා එයා කැප්ටන් මාවල්ට කියනවා පුළුවන් නම් හරි කෙනෙක් වගේ ඔයාගේ ශක්තිය නැතුව මාත් එක්ක ගහගන්න එනවා කියලා. ඒත් මේක ගණන් ගන්න නැති කැප්ටන් මාවල් එයාගේ ශක්තිය පාවිච්චි කරලා කමාන්ඩර්ට පාරක් දෙනවා ඈතට විසිකලා යන්න. ඊට පස්සේ කැප්ටන් මාවල් කමාන්ඩර්ව එයා ආපු යාන්ටම නග්ගලා එයාව හාලා ග්‍රහලෝකයට පිටත් කරලා යවනවා. ඔන්න ඊට පස්සේ ක්‍රීලාගෙන් බේරුණු සතුටට ෆියුරි ගූස්ට හුරතල් ගන්නවා. හැබැයි මේකට කැමතින්නේ නැති ගූස් ෆියුරිගේ ඇහැක් කූරලා දානවා. ඊට පස්සේ මරයක් ගෙදරට එන මේ කට්ටිය සතුරු සාමිච්චේ කතා බහ කරන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේදී කැප්ටන් මාවල් ටේලෝස්ට කියනවා ඩොක්ටර් ලෝසන්ට ඕන වුණේ ඔයගොල්ලන්ට හොඳ ග්‍රහලෝකයක් හොයලා දෙන්න. ඒක නිසා මම ඔයගොල්ලන්ට ග්‍රහලෝකයක් හොයලා දීලා ඩොක්ටර් ලෝසන් පටන් ගත්ත වැඩේ ඉවර කරන්නම් කියලා. ඔන්න ඊට පස්සේ පිංගන් හොදන ගමන් ඉන්න කැප්ටන් මාවල් ෆියුරිට කියනවා ටෙසරට් එක මෙහි කොහෙරි තැනක හංගලා පරිස්සමට තියාගන්න කියලා. ඒ වෙලාවේදී කැප්ටන් මාවල් ෆියුරිගෙන් අරගත්තු සංවේදන උපකරණය ආටම ආපහු දෙනවා. හැබැයි ඒක ටිකක් අප්ග්‍රේඩ් කරලා බැරි වෙලා හරි කැප්ටන් මාවල්ගෙන් උදව් ඕන වුණොත් එයාට කතා කරන්න කියලා කැප්ටන් මාවල් ෆියුරිට කියනවා. ඊට පස්සේ කැප්ටන් මාවල් මරියට එයාගේ දුවට සමු දීලා අභ්‍යවකාශයට යන්න පිටත් වෙනවා. අභ්‍යවකාශයට එන්නේ කැප්ටන් මාවල් ස්කල්ලත් එක්ක ඒගොල්ලන්ට ග්‍රහලෝකයක් හොයන්න යන්න පිටත් වෙනවා. ඊට පස්සේ ඔෆිස් එක වැඩ කරන ගමන් ඉන්න ෆියුරිව හම්බ වෙන්න එතනට එයාගේ සහායකයා කෝල්සන් එනවා. බලද්දී පූස කරපු සීරීම නිසා ෆියුරිගේ හැ වණ වෙලා. මේ වෙලාවේදී ෆියුරි ගූස් දිහා බලලා කියනවා අපිට ඉස්සරහ දවසකදී නැති වුණු ටෙසරට් එකත් ආපහු හම්බ වෙයි කියලා. ඉතින් ෆියුරි තව කියනවා කැප්ටන් මාවල්ටම බෑ මේ ලෝකේ තනියම ආරක්ෂා කරන්න. ඒක නිසා අපි පෘථිවිය ආරක්ෂා කරන්න සුපිරි වීරයන්ගේ කණ්ඩායමක් හදන්න ඕනි කියලා. හැබැයි ඒ හදන කණ්ඩායමට තාම හරි හැටි නමක් නැහැ. ඒත් ඒ වෙලාවේදී ෆියුරි දකිනවා කැප්ටන් මාවල්ගේ 79 කොටසක ඇවෙන්ජර්ස් කියලා කෑල්ලක් තියෙනවා කියලා. මේක නිසා ෆියුරි මේ සුපිරි වීරයන්ගේ කණ්ඩායමේ නම ඇවෙන්ජර්ස් කියලා ටයිප් කරනවත් එක්කම මේ කතාව මෙතනින් ඉවර වෙනවා. ඔන්න ඉතින් ගායිස් අද අපි බැලුවේ ඇවෙන්ජර්ස් කණ්ඩායම හදන්න පාදක වෙච්ච මූවි එක. ඔයගොල්ලෝ අද කතාවේ අන්තිම වෙනකම් බැලුවා නම් කතාව ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟට දාන්න ඇවෙන්ජර්ස් පළවෙනි මූවි එක ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න ඕනේ නම් අපි channel එක subscribe කරලා අපි channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ඇවෙන්ජර්ස් පළවෙනි මූවි එකත් එක්ක ආයෙ දවසක හම්බ වෙමු.